මේ ඉච්ඡා නිදානානි ආදී වශයෙන් මේ ගාථාවේ ගාථාවේ පද වරද්දලා ලියලා තියෙන්නේ. මේ අහන්නේ මෙහෙම කියවනක් මේ දේශනා කරන ඇහුණා කියලා ඒක පොඩ්ඩක් නැවත පිරිසිදුව දැනගන්න විස්තර කරලා දෙන්න කියලා. නාමාංච රූපාංච පටිච්ච පස්සව ඉච්ඡා නිදානානි පරිග්‍රහානි ඉච්ඡාන සන්ත්‍යාන මමත්ත මත්ති රූපේ විභූතේන කුසන්ති පස්සෝ කියන ගාථා බුදුරයන් ඒක සංයුත්ත නිකායට අයිති ගාථාවක්. දෙවියෙක් බුදුරයන් වහන්සේගෙන් අහව ප්‍රශ්නයකට බුදුරයන් වහන්සේ දුන්න පිළිතුරක්. බුදුරයන් වහන්සේ සිනමුක දේශනාවේ ගාථාවක් වූ. නාමාංච රූපාංච පටිච්ච පස්සෝ මේ නාම රූප රද්දෙන් ස්පර්ශ වෙනවා කියන ක්‍රියාවලියක් එනවා. මෙන්න මේක පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය. මේකට මේ නාම රූපයෙන් ස්පර්ශ හටගන්න ක්‍රියාවලියක් තියෙනවා. ඉච්ඡා නිදානයි. ඉච්ඡාව කියලා කිව්වේ දැඩිව බැඳුණු ආසාව. ඒක තමයි මේ නිදානේ මේක නිදාන කතාව. පටිච්ච සමුප්පාද නිදානේ ඕකයි. පටිච්ච කියන ඉච්ඡ කියන වචනේ දැම්මා කියලා ස්වාමීන් වහන්සේ තමයි හරියට දොස් කිව්වා. කොහොමද ඒක එහෙම එකක් තියෙන්නේ කොහෙද කියලා. ඉතින් ඒ තියෙන තැන තමයි මම ඔය කිව්වේ. ඉච්ඡා නිදානනි පරිග්‍රහය. මේ පරිග්‍රහය සිද්ධ වෙන්නේ. නාම රූපයන් ඇතුළු කරමින් ස්පර්ශ ලබන ක්‍රියාදාමයේ සිද්ධ වෙන්නේ ඉච්ඡා නිදාන කරගෙන. ඒ කියන්නේ කැමැත්ත, දැඩි කැමැත්තක් තියෙනවා. නාම රූපයන්ගෙන් නාම රූපය ඇතුළු කරලා ස්පර්ශයක් ලබනවා. මොනවද ස්පර්ශ? අන්න ඒක තමයි ස්පර්ශ ආයතන 6 පිළිබඳව උද්‍යංගම අත්ංගම ආස්වාද ආදීන නිස්සල් සතුසේ දැක දාට. ඉච්ඡායි කෙලවරයි. ඉච්ඡාන සන්ත්‍යාන මමත්ව මාත්‍රි. මේ හිතේ තුල මේ ඉච්ඡාව නැත්නම් ඔය මමත්වයේ මගේ කියන එක නෑ කරේනවා. රූපයන් සමග සම්භූත වෙනවා කියන්නේ රූපයන් සමග එකතු වෙලා ඔය නාම රූපයන් සමග බැඳිලා ඉන්න එක. විභූත වෙනවා වෙන් වෙලා යනවා. ඉච්ඡාව නැත්නම්. රූපේ විභූතේ න පුසන්ති පස්සෝ. රූපයෙන් වෙන් වෙලා ගියාට පස්සේ ඒ ඇසුරින් ලබන ස්පර්ශයක් ලබන්නේ නෑ. ස්පර්ශය ඉවරයි ස්පර්ශ නිරෝධයි. ඔන්න ඔබ තමයි වෙන්නේ. මේ ඉච්ඡා කියන්නේ දැඩි ආසාවක් තියෙනවා. ওই ආසාව දුරු කර දාට පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය ඉවරයි. ඉච්ඡාවෙන් බැඳීම ඉවරයි පත්‍ය ඉවරයි. සතර ගමන කෙලවරයි. ඔකයි වෙන්නේ. මේ ඔක තියෙන ඉච්ඡානේ අත්විහාලා තියෙනවා. ඒ තියෙන්නේ මේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ රාජ්‍ය කොටසක් මට මතක හැටියට. තාත් පස්සේ ලකුණ අවශ්‍ය නැහැ කියන තැන මම වෙනවා වෙන්නලා දෙන්නා වේලා.